අද හිතුවා කතා කරන්න මොකද්ද මේ ඩෙවලොප්මන්ටල් ඩිලේ එකක් කියන්නේ නැත්නම් ඕන සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා මානසිකව හරි ශාරීරිකව හරි දරුවන් වැඩිලා නැහැ හරියට අඩු වර්ධනයක් තියෙන දරුවෝ. ඒ දරුවෝ සාමාන්‍යයෙන් ඒ වයසේ වෙනත් දරුවෙක් එක්ක අපි කම්පෙයාර් කරනවා නම් ඒ දරුවන්ගේ තියෙන වැඩ කටයුතු වලින් ගොඩාක් පල්ලෙහා ඉන්නේ. ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් දේවල් තමයි ඇවිදින්න අමාරුයි, දන ගැසීම පරක්කු වෙනවා, කතා කිරීම පරක්කු වෙනවා, කතා කිරීම සමහරට වචන ශබ්ද පිට වෙන්නේ නැහැ, ශ්‍රවණාබාධයක් තියෙන්න පුළුවන් ඒ සමගම. ඒ වගේ දරුවෝ ගොඩාක් වෙලාවට අපි හම්බෙනවා ඩෙවලොප්මන්ටල් ඩිලේ එකක් තියෙන නැත්නම් උණ සංවර්ධනයක් තියෙන දරුවෝ කියලා. දැන් මේකට ගොඩාක් දෙමාපියෝ අපෙන් අහනවා අපේ රෝහලේදී හම්බුනාම මේකට හේතුව මොකක්ද? ගොඩක් වෙලාවට අපිට හේතුවක් කියන්න අමාරුයි. ඒකට විවිධ යම්කිසි සාධක බලපානවා. එතකොට ඒ සාධක ගැන ගොඩක් වෙලාවට වද වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සාධක එකින් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි නිශ්චිත සාධකයක් නැහැ. හැම දරුවෙකුටම ඩෙවලොප්මන්ටල් ඩිලේ එකක් එන්නේ මේ හේතුව නිසා කියලා. එතකොට අපි මොකද්ද කරන්නේ මේ ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවෙක් හම්බුනාම? ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවෙක් හම්බුනාම ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්න ඕනේ සාමාන්‍ය දරුවෙක්ගේ තත්ත්වයට ගැනීමට ඔහුට අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීම. අවශ්‍ය මොනවද? ඒ කියන්නේ ඇවිදීමට අපහසුතාවයක් තියෙනවා නම් ඇවිදීමට කරන්න ඕනේ ක්‍රියාකාරකම් වලින් කටයුතු කරන්න ඕනේ. එතකොට අපි ගොඩක් වෙලාවට දකිනවා ඇඟිලි තුඩු පාවිච්චි කරන්න බැරි දරුවෝ ඉන්නවා. ඒ වගේ දරුවෝ ඉන්නවා. එතකොට කතා කිරීමේ අපහසුතාවය සමහර වෙලාවට දිව පැටලෙනවා. ඒ දිව කොට දරුවෝ ඉන්නවා, දිව දිග දරුවෝ ඉන්නවා. මේ වගේ එක එක කන්ඩිෂන්ස් තියෙනවා මේ ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවන්ට. ඒක ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවෝ සමහර කට්ටියට තියෙනවා සීෂර්ස් නැත්නම් ෆිට්ස්. ඒ සම්බන්ධව අපි වෙනම වීඩියෝ එකක කතා කරමු සීෂර්ස් නැත්නම් ෆිට්ස් සම්බන්ධව. එතකොට තවත් දෙයක් තමයි මේ ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවාට කොච්චරක් කල් යනවද මේ ඩෙවලොප්මන්ටල් ඩිලේ එකෙන් මගහැරිලා සාමාන්‍ය තත්ත්වයට එන්න. ගොඩක් දුරට සමහර දරුවෝ අපි දකිනවා මේ කට්ටිය සාමාන්‍ය දරුවන්ගේ තත්ත්වයට යනවා යම්කිසි කාලයක් තුලදී. ඒකත් අපිට හැම වෙලාවෙම බලපාන්නේ මේ දරුවන්ගේ තියෙන ඩිලේස් අනුව. ඒ හැම වෙලාවෙම අපි බලන්න ඕනේ දෙමාපියන් විදියට නැත්නම් දරුවාගේ ඥාතීන් විදියට දරුවා දිරිගන්වන්න සාමාන්‍ය දරුවෙක් විදියට හැසිරෙන්න සාමාන්‍ය දරුවෙක් විදියට වැඩ කරන්න උපකාරී වෙන්න ඕනේ. එතකොට ඊට අමතරව ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා ගොඩක් දෙමාපියෝ මගෙන් අහනවා. ඩෙවලොප්මන්ටල් ඩිලේ දරුවෙකුට සාමාන්‍ය ජීවිතයක් ගත